අයිබෝන් අපි මීමැස්සගේ කොළමක් කළයා තබන සූදානම් විශේෂ තොරතුරු අනාවරණයක් සඳහා ඉඩකඩ සලසා ගනිමින් ඔබ දන්නවා අද ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සිදුවුණු දිනයක් ඒ අතරින් කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය ඉතාමත්ම තීරණාත්මක කාරණාවක් බවට පත් වුණා, කතාබහක් බවට පත් වුණා සමාජය තුළ. ඔබ දන්නවා කපිල චන්ද්‍රසේන මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරියා. ඔහු පසුගිය දින කිහිපය මුළුල්ලේම දින 54කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතවයි සිටියේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී සිදු කරන ලද බරපතල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණා. රුපියල් ඩොලර් මිලියන 2කට ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිදුවීමක් පිළිබඳවයි ඔහුට චෝදනා එල්ල වුණේ. ඔහුගේ බිරිඳගේ නමින් සාදන ලද ව්‍යාජ සමාගමක ගිණුමකට මේ මුදල් බැර කරගෙන ඇති බව සඳහන් වුණා. මේ ලබාගත් මුදලින් කොටසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට ලබා දී ඇති බවත්, ඒ වගේම ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහෝදරය කියන්නේ චමල් රාජපක්ෂ මහතාගේ තවත් පුතෙක් වෙච්ච ශමීන්ද්‍ර රාජපක්ෂ මහතාට තවත් මුදල් කොටසක් ලබා දී ඇති බවටත් තොරතුරු අනාවරණය කරමින් ඔහු අල්ලසෝ දෝෂ විමර්ශන සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නා. මේ සිදුවීම් පිළිබඳව ඔබ දන්නවා, මේ ගැන අපි ඔබට තොරතුරු අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රකාශය ලබා දුන්න අවස්ථාවේදී අල්ලස් හෝ දෝෂ විමර්ශන සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ඔහුට යම්කිසි ආකාරයකින් බලපෑමක් සිදු කළ බවට මේ ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව ඔහු දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර තිබුණා. එතකොට ඒ ප්‍රකාශයත් අපි සතුව තිබෙනවා. අපි ඒකත් අපිට මතු කරන්න සූදානම්. මේ සියලු කාරණා එක්ක කපිල චන්ද්‍රසේන මහතාගේ මේ ලබා දුන්නු සාක්ෂිය පදනම් කරගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එළබෙන 12 වෙනිදා අල්ලසෝ දෝෂ විමර්ශන සභාව හමුවේ පෙනී සිටින්න කියලා දැනුම් දීමක් කරලා තිබුණා. එවැනි වටපිටාවක් තුල කපිල චන්ද්‍රසේන මහත්මයාට පසුගිය 5 වෙනිදා අප හම්බ වුණා. ඒ අප ලබා ගැනීමේදී ඔහුට ලක්ෂ 5ක මුදල් ලැබයක්, ඒ වගේම ලක්ෂ 100 බැගින් වූ ශරීර අප 3ක් මත ඔහු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරලා තිබුණා. ඒ ලක්ෂ 100 බැගින් අත්සන් කරනු ලැබූ ශරීර අප දෙක අපකරුවන් දෙදෙනෙක් රුපියල් 15000ක මුදලකට හයර් කරපු, ඒ අසල වත්තකින් හයර් කරපු පුද්ගල දෙදෙනෙක් කියලා අනාවරණය වුණා. එතකොට මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් එක්ක අල්ලසෝ දෝෂ විමර්ශන සභාව අධිකරණයට කරුණු දැක්වුවා. මේ විදිහට අපකරුවන් ඉදිරිපත් කිරීමේදී පවා වංචනික ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් මේ නඩුව අවසන් වන තුරුම මේ පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කරන්න අවලංගු කරන්න කියලා ඒ අනුව ඊයේ දිනේදී මෙම පුද්ගලයාගේ අවලංගු කරලා මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක් ලබා දීලා තිබුණා. එවැනි වටපිටාවක තමයි කපිල චන්ද්‍රසේන මහත්මයා අභිරහස්‍යස මිය යන්නේ. මේ මරණය පිළිබඳව තොරතුරු අද උදෑසන වාර්තා වෙනකොට සමහර මාධ්‍ය ආයතන එකවරම මේක සීදි විනාශා ගැනීමක් කියලා තොරතුරු වාර්තා කරලා තිබුණා. විශේෂයෙන්ම අපි දැක්කා දෙරණ මාධ්‍ය ආයතනය මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තිබුණා. මේක ටිකක් ආందోලනාත්මක සිදුවීමක් බවට පත් වෙලා තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළ බව පවසමින් තමයි ඔවුන් මේ කාරණාව සීදි විනාශා ගැනීමක් විදිහට දක්වලා තිබුණේ. ඇත්තටම මොකක්ද වුනේ? මුලින්ම වාර්තා වුණේ ඔහුට අයිති නිවසක ඉන්නකොට තමයි, ඔහුගේ නිවසක ඉන්නකොට තමයි මේ සිදුවීමට ඔහු මුහුණ දීලා තිබුණේ කියලා. නමුත් පසුව අපිට වාර්තා වුණා කොල්ලපිටිය පේදුස් පාරේ නිවසකින් තමයි මේ අභිරහස් මරණය සිදු වී තිබෙන්නේ කියලා. අපි මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර තොරතුරු තවදුරටත් ගවේෂණය කරගෙන ගියා. ඔබ දන්නවා ඇති, සමහරවිට මේ තොරතුරු ඔබ දන්නවා ඇති. අපිට වාර්තා වුණා මේ නිවස ජනප්‍රිය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා මහතාගේ නිවස බව. ඇයි කපිල චන්ද්‍රසේන අරවින්ද සිල්වා මහතාගේ නිවසේ හිටියේ? කපිල සහ අරවින්ද කියලා කියන්නේ කවුද? මේ ගැනත් අපි හොයලා බැලුවා. මේ ගැන හොයන්න ප්‍රධානම සාධකයේ බවට පත් වුණේ අපි දැක්කා විශේෂ පුද්ගලයෙක් ඒ නිවසට යනවා. මේ පුද්ගලයා කවුද කියලාත් මම අනාවරණය කරන්න. කපිල සහ අරවින්ද කියලා කියන්නේ කපිල චන්ද්‍රසේන මහත්මයාත් අරවින්ද සිල්වා මහත්මයාත් විවාහ වෙලා ඉන්නේ නිවුන් සහෝදරයන් දෙදෙනෙකුත් එක්ක. මේ නිවුන් සහෝදරයන් දෙදෙනා එක්ක විවාහ වෙලා ඉන්න හින්දා මේ දෙදෙනා අතරේ මේ දෙදෙනා මස්සිනාල විදිහට තමයි සැලකෙන්නේ ඥාතීත්වය අනුව. ඒ අනුව
මේ දැන් කපිල සංසිල් මහත්මයාගේ බිරිඳ ඉන්නේ විදේශගත වෙලා ඔබ දන්නවා ඇය අත්අඩංගුවට සදා වරන්තුවක් පවා නිකුත් කර තිබෙනවා රතු නිවේදනයක් පවා නිකුත් කරන්න කියලා දැන් ඉන්ටර්පෝල් වොරන්ට් එකක් ගන්න කියලාත් උපදෙස් ලබා දීලා තිබෙනවා. එතකොට එවැනි වටපිටාවක් තුළ කපිල සංසිල් මහත්මයා ඉන්නේ තනිවම. එතකොට දරුවන් සහ බිරිඳ ඉන්නේ වෙනත් රටක. එතකොට ඒ අනුව ඕස්ට්‍රේලියානු මම හිතන්නේ බිරිඳ ඕස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවක් කියලා තමයි වාර්තා නෑ ශ්‍රී ලාංකික කාන්තාවක්. නමුත් දැන් ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය ආරම්භ තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් එවැනි වටපිටාවක් තුළ ඔහු මේ නඩුකටයුත්තට මුහුණ දෙන්න ලංකාවේ තනියම ඉන්නවා. එතකොට ඔහු ඉඳලා තියෙන අතර වෙලා මේ අරවින්ද සිල්වා මහත්මයාගේ නිවසේ. මේ නිවස මහල් තුනකින් සමන්විතයි. බිම් මහල, පළවෙනි මහල සහ දෙවෙනි මහල. මේ නිවසේ පළවෙනි මහලේ අමුත්තන්ට ආවට පස්සේ ඉන්න ආලින්දයක්, ඒ වගේම තවත් විවේකීව පසු වෙන්න පුළුවන් ස්ථානයක්, ඒ වගේම කෑම කාමරයක්, පෙන්ට්‍රියක්, ඒ වගේම තවත් පිටිපස්සට වෙන්න වෙනමම හදලා තියෙනවා අරවින්ද සිල්වා මහත්මයාගේ මෑණියන් ඒ කොටසේ ජීවත් වෙන්නේ. දෙවනි මහල කියන්නේ පළවෙනි මහලේ බිම් මහලේ පළවෙනි මහලේ තමයි නිදා ගන්න සියලුම ඒ කාමර තියෙන්නේ. එතකොට ඊළඟ මහලේ පිහිනුම් තටාකයක් ඒ වගේම තවත් කාමරයක් සහ ඒ තියෙනවා කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා. මේක තමයි දල සැලසුම මේ ගෙදර. එතකොට මේ ගෙදර කපිල සංසිල් මහත්මයා ඊයේ සවස් භාගයේදී ඔහුගේ නීතිඥවරු මුණ ගැහිලා තිබෙනවා. මේ දැන් ඔහු අත්අඩංගුවට ගන්න කියලා වරෙන්තුවක් නිකුත් වෙලා තිබෙන වෙලාවක අවලංගු කරලා තිබෙන වෙලාවක නීතිඥවරුන් හරහා අධිකරණයට බාර දීමට අධිකරණ ඉදිරිපත් වෙන්න තමයි සූත්‍රය මෙතන තියෙන. අද උදෑසන 10ට අධිකරණයට ගිහිල්ලා ඒ සඳහා අවශ්‍ය කටයුතු ඊයේ සවස් වරුවේ සාකච්ඡා කර තිබෙන තොරතුරු වාර්තා වෙනවා. ඊට පස්සේ ඔහු නින්දට ගිය බව තමයි තොරතුරු තියෙන්නේ. අද උදෑසන අරවින්ද සිල්වා මහත්මයාගේ බිරිඳ උදෑසන කපිල සංසිල් මහත්මයා ඉන්න කාමරයට යනකොට මේ එතන පඩිපෙළ ළඟ කියලා තමයි කියන්නේ. එතන යනකොට මේ සිදුවීම දැක ඇති බවට තමයි දැනට අපිට තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් විමර්ශන ඔසේ කවුද මේක මුලින්ම දැක කියන කාරණා අනාවරණය කරන්න පුළුවන් වේවි. එතකොට මේ සිදුවීම දැක්කට පස්සේ මේ අය උනන්දු වෙලා තිබෙනවා මේ සිදුවීම පිළිබඳව තොරතුරු තවත් හොයන්න. පොලිසිය එතෙන්ට අවිලා තියෙනවා. පරීක්ෂණ කටයුතු ආරම්භ වෙලා තිබෙනවා. නානකාම්බරේ තිබුණු මේ දොරක නැත්නම් ලුවස්සක ගෙල වැළලාගෙන ගැනීමට උත්සාහ කිරීමක් පෙනෙන ආකාරයේ අවස්ථාවක් තිබිලා තියෙනවා. කියන්නේ එක ගැට ගහපු මේ පටියක් වගේ එකක් බෙල්ලේ කෑල්ලක් තියෙනවා. ඊතුරු කෑල්ල අර දොරට සම්බන්ධ කොටසේ රැඳිලා තිබිලා තියෙනවා. එතකොට මලසිරුර සොයාගන්න වෙලාවේ එතන තිබුණු පුටුවකට හිස තියාගෙන ඉන්න ආකාරයේ ඉරියව්වකින් තමයි කපිල සංසිල් මහත්මයාගේ මලසිරුර හමු වී තිබෙන්නේ. එතකොට එල්ලෙමින් තිබුණු එකක් කියලා සමහරව කියනවා. ඒක අර ඉදිරිය තිබ්බා කියලාත් කියනවා. දැන් මම කියන්නේ අභ්‍යන්තරයේ මේ වාර්තාවෙමින් තිබෙන තොරතුරු. ඒතර මේවා නිල වශයෙන් තහවුරු කරගන්න එක විමර්ශකයන්ගේ වැඩක්. මම කියන්නේ දැන්ට මේ අභ්‍යන්තරයෙන් අපිට එන තොරතුරු. එතකොට මේ විදිහට තමයි මේ ශරීරය දැකලා තියෙන්නේ. ඊට පස්සේ මේ අර කෑල්ලක් කැඩලා තියෙනවා. ඒ කියන්නේ අර පටියෙන් කෑල්ලක් කැඩිලා පටිය මැද්දෙන් කැඩලා එක කෑල්ලක් අතන දොරේ අනිත් එක ගෙලේ තිබුණා කියලා තමයි කියවෙන්නේ. ඉතින් දැන් මෙතන ටිකක් මේක දැක්කට පස්සේ ටිකක් විවාද සම්පන්න කාරණාවක් විවාදාපන්න කාරණාවක්. මොකද හේතුව මේක සීදු නසා ගැනීමක්ද ඝාතනයක්ද කියන කාරණාව ගැන බරපතල සැකයක් මතුවී තිබෙනවා. දැන් මේ ස්ථානයට යනවා පුද්ගලයෙක් තවත් ක්‍රීඩකයෙක් යනවා මේ මරණයෙන් පස්සේ. ගොඩක් අය එතෙන්ට එනවා. අර්ජුන රණතුංග මහත්මයා එතෙන්ට යනවා. එතකොට අර්ජුන රණතුංග මහත්මයා යෑමත් එක්ක සමහර කට්ටිය එක කතන්දර කියන්න පටන් ගත්තා. අර්ජුන රණතුංග එතෙන්ට ගියේ කොහොමද කියලා අපි හොයලා බලුවා. ඇයි ගියේ කියලා. අර්ජුන රණතුංග මහත්මයාගේ අතිජාත මිත්‍රයෙක්නේ අරවින්ද සිල්වා මහත්මයා. එතකොට අරවින්ද සිල්වා මහත්මයා අර්ජුන රණතුංග මහත්මයාට වාර්තා වෙන විදිහට කතා කරලා උදෑසන කියලා තියෙනවා මේ පොඩි ප්‍රශ්නයක් වුණා අපේ මේ කපිල එහෙම නැති වුණා කියලා කිව්වහම අර්ජුන රණතුංග මහත්මයා දැනගෙන ඉඳලා නැහැ මේ ඔහු මිය ගිහිලා තියෙන්නේ අරවින්ද සිල්වාගේ නිවසේදී කියලා. එතකොට මේ තමන්ගේ මිත්‍රයා කතා කරලා තමන්ට කියපු කාරණාව පිළිබඳව දැනගත් වහාම අර්ජුන රණතුංග මහත්මයා යනවා අරවින්දගේ නිවසට මේ
මිතුදම වෙනුවෙන් මේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා දැනගන්න කතා කරන්න ශෝකය පළ කරන්න. ඒ යනකොට තමයි ඔහු දැනගෙන තිබෙන්නේ මේ මරණය සිදු වී තිබෙන්නේ අරවින්ද සිල්වා මහත්මයාගේ නිවසේදී කියලා. ඒතර අර්ජුන අනන්තගෝතෙන්ට යන හේතුව ඒක. එතකොට ඔන්න ඔය කාරණාවත් එක්ක තවත් කතන්දර ගණනාවක් එළියට එනවා. දැන් මේ මරණය පිළිබඳව විවිධ අය විවිධ ආකාරයේ අදහස් පළ කරන්න පටන් ගන්න තිබෙනවා. සමහරු සීදී විනාශ ගැනීම කියලා මාධ්‍ය ප්‍රසිද්ධියේ වාර්තා කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අපිට සඳහන් කරපු දෙයක් තිබුණා. ඒ තමයි මේක සැකසහිතයි කියන කාරණාව පොලිසිය අධිකරණයට දැනුම් දීලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා දැනුම් දීලා තිබෙනවා. ඒ වගේම මරණ පරීක්ෂණය විධිමත් කමිටුවක් කරහා සිද්ධ කරන්න කියලා දැනුම් දීලා තියෙනවා. මොකද මේක විවාද සම්පන්න තත්ත්වයක් නිර්මාණය කරන දෙයක් නිසා ප්‍රබල එක පැත්තකින් විත්තිකරුවෙක් අනිත් පැත්තෙන් ප්‍රබල සාක්ෂිකරුවෙක් බවට කපිල චන්ද්‍රසේන මහත්මයා පත් වෙලා හිටියා. දැන් මේ වගේ ආందోලනාත්මක මරණයන් කිහිපයක් සිද්ධ වෙනවානේ. ඔබට ඒ වගේ සිදුවීම් කිහිපයක් මම මතක් කරන්නම්. යහපාලන ආණ්ඩුව තිබුණු කාලේ එක පුද්ගලයෙක් මිය යනවා. සීදී නසා ගන්නවා කෑගල්ල ප්‍රදේශයේදී. මට මතක විදිහට ඔහු හමුදා බුද්ධ්‍යංශයේ හිටපු නිලධාරියෙක්. ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීම පිළිබඳව විමර්ශනය කරන වෙලාවේදී මේ පුද්ගලයා ලියුම් කෑල්ලක සටහනක් තබනවා. මේ ඔය මොනවා හෙව්වත් වැඩක් නැහැ ලසන්ත මේ මරුවේ මමයි කියලා වගේ අදහසක් එන සටහනක් තබලා මේ පුද්ගලයා තමන්ගේ නිවසේදී සීදී නසා ගන්නවා. පොඩ ඒ සීදී නසා ගත්තට පස්සේ ඉතින් ඝාතකයා මිය ගියා නම් ඉතින් ආයි කාටද කියන්නේ වගේ කතන්දරයක් නිර්මාණය වෙනවනේ. ඒතර මේකත් මෙවැනි සිදුවීම් වාර්තා වෙනවා. ඒතර කොහොමද මේ පුද්ගලයන් මේ සීදී නසා ගන්න තැනට පත් කරන්නේ කවුද? යම්කිසි ආකාරයකින් අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙනවද මේ අයත් එක්ක මේ අපරාධවලට සම්බන්ධ වුණු යම් අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙනවද මේ අය එක්කෝ ස්වයං ඝාතකයන් බවට පත්වීමේ වින්දනයක් තයික රැල්ලක් බවට පත්වෙන තත්ත්වයක් නිර්මාණය කරන්න යම්කිසි ආකාරයක බාහිර මැදිහත් වීමක් තිබෙනවද කියන කාරණාව ඒ අවස්ථාවේදී කතා බහට ලකුණු ලොකුට හැබැයි ලොකුට ඒක එළියට ආවේ නැහැ. ඊට පස්සේ ඔබට මතකයි මේ රවි මේ රජීව් ජයවීර මහත්මයාගේ මරණය. ඔහු ශ්‍රී ලංකන් ගුවන් සමාගමකට සම්බන්ධ වෙලා හිටපු කෙනෙක්. ඒ වගේම මේ විශේෂාංග ලිපි ඔය ගවේෂණාත්මක තොරතුරු මාධ්‍ය ආයතන කිහිපයකට ලිපි ලියපු කෙනෙක්. එතකොට ඔහු අසාමාන්‍ය විදිහට මිය යනවා. ඒත් සීදී නසා ගැනීමක් විදිහට කියවෙනවා. ඒ තමයි ඔහු ගිනි අවියක් අරගෙන පිස්තෝලයක් අරගෙන ඔහුගේ හිසට වෙඩි තබාගෙන ඝාතනයට ලක් වෙනවා. හැබැයි දිනෝ 1000ක් දෙනා ගැවසෙන නිදහස් චතුරස්‍රදී තමයි ඔහු මිය යන්නේ. එතකොට මේකත් ආందోලනාත්මක මරණයක් බවට පත් වෙනවා 2020 වගේ කාල සීමාවේ මට මතක විදියට මේක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තවත් සිදුවීමක් අපිට වාර්තා වෙනවා දිනේෂ් ශාෆ්ට මහත්මයාගේ ඝාතනය. ඔහුත් ව්‍යාපාරිකයෙක්. ඔහුගේ ඝාතන සිදුවීමත් ආందోලනාත්මකයි. බොරල්ල කනත් ඇතුළේදී ඔහු සීදී නසා ගත්තා කියලා කියනවා. වයර් කැලකින් බෙල්ල තද කරා කියලා කියවෙනවා. ඔහු විසින්ම ඔහුගේ ගෙල තද කරගත්තා වගේ කතාවකුත් කියවුණා. ඒකත් සීදී නසා ගැනීමක් කියලා කියනවා. අදටත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත විමර්ශනයකදී අපිට අවසාන ප්‍රතිඵලයක ලොකුට අහන්න හම්බුනේ නැහැ. ඊළඟට මේ ඒ මරණය සම්බන්ධයෙන්ුත් වෛද්‍ය කමිටුවක් එකතු වෙලා විමර්ශනයක් කළ බව තොරතුරු වාර්තා වුණා. ඊළඟට මෑත කාලේ වාර්තා වෙච්ච සිදුවීම තමයි රංග රාජපක්ෂ මහත්මයාගේ රංග නිශාන්ත රාජපක්ෂ මහත්මයාගේ ඝාතන සිදුවීම. ඝාතනයක්ද මරණයක්ද? ඒක මරණය සීදී නසා ගැනීම කියලා කියමුකෝ. මරණය කියලා අපි දන්නේ මොකද්ද කියලා. මරණය. මේ මරණය වාර්තා වෙනවා සීදී නසා ගැනීමක් වගේ පෙනී යන බව කියවෙනවා. ඝාතනයක් දෝ නැද්දෝ කියලා සැකයක් මතුවී ඇති බව කියවෙනවා. අපි දන්නේ මොකද්ද කියලා. මේවා අර තමන්ගේ අතපය තමන්ටම කපා ගන්න පුළුවන්ද? තමන්ගේ බෙල්ල තමන්ටම වයරයකින් තද කරගන්න පුළුවන්ද? නිකන් උළු අසුවල එල්ලිලා නිකන් මේ කකුල් දෙක බිම ඇතුළේ තැන් වල වගේ එල්ලිලා තමන්ට මැරෙන්න පුළුවන්ද? එහෙම මැරිච්ච මිනිස්සු කොහමද පුටුවකට ඔළුව තියා පුටුවක් උඩින් ඔළුව තියාගෙන ඇල වෙලා ඉන්න වගේ ඉරියව් වලට මාරු වෙන්නේ. වගේ ආందోලනාත්මක සිද්ධි. හැබැයි මේ එකක්වත් අපිට පූර්ව විනිශ්චය වලට එන්න පුළුවන් කමක් නැහැ. එහෙම වෙන්න පුළුවන්නේ. නොවෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ සියල්ල විමර්ශකයින්ට තමයි පැවරෙන්නේ කොහොමද උනේ මේවා කියලා හොයාගන්න එක. අපිට තිබෙන්නේ මේ විමර්ශන යම්කිසි බලපෑමකට නතු වෙනවාද කියන කාරණා පිළිබඳව සොයා බලන එක. වෙන මොනවා කරන්නද නේද? ඒ අදාළ ඒ විශේෂ ශ්‍රේෂ්ඨයන් වල ප්‍රවීණයන් විසින් සිදු කරන විමර්ශන, මරණ පරීක්ෂණ, අධිකරණ පරීක්ෂණ, ස්ථානීය පරීක්ෂණ, පොලිස් පරීක්ෂණ
යම් බලපෑමකට නතු වෙනවාද නැද්ද කියන කාරණාවත් දෙස බලා සිටීම තමයි අපිට කරන්න තිබෙන්නේ ඒ නිර්ධායන් පිළිබඳ විශ්වාසය තබමින්. ඉතින් ඒ අර අපිට තීන්දුව ලියන්න පුළුවන් කමක් නැහැ. ඒ තීන්දුව ලියන්නේ ඒ විෂය ප්‍රවීණයි. ඉතින් දැන් රංග රාජපක්ෂගේ සිදුවීම එක පැත්තකින් අමතක වෙන්නත් කලින් මේ කපිල චන්සේන මහත්මයාගේ සිදුවීම වාර්තා වෙනකොට මේකත් එක්ක මම දැක්ක පොහොට්ටුව නැත්නම් පොදු ජන පෙරමුණ ටිකක් ආందోලනාත්මක ප්‍රකාශයක් සිද්ධ කළා තිබුණා. වුන් කිව්වා මේ අදම ප්‍රෙස් එකක් ගත්තා මේ පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහත්මයා. ඔහු කිව්වා මේක බරපතල කාරණාවක්. මොකද ඒකට හේතුව දැන් මේ අප ලබා දෙන්න ආපු කට්ටිය ගැන ලොකු ප්‍රශ්නයක් ආවනේ. අප ලබා දෙන්න ආපු කට්ටිය ගැන ප්‍රශ්නයක් ආවා. එතකොට මේ තමන් වෙනුවෙන් අප ලබා දෙන්න එන්නේ කවුද කියලා හොයාගන්න එක, තහවුරු කරගන්න එක දැනගන්න ඕනේ කවුද? අදාළ පුද්ගලයා. සයි ඔහුගේ නීතිඥවරු. හැබැයි මේ අද සාගර කාර්යවසම් මහත්මයා නීතිඥවරයා කියනවා මේ සිදුවීම් මාලාව තුළ කපිල සංසේන මහත්මයාට අප ලබා දීමට පැමිණි පුද්ගලයන් සම්බන්ධව බරපතල සැකයක් තියෙනවා කියලා. සැකයක් නැති වෙන මිනිස්සෙක් අප ගන්න තෝරගන්න එක කරගන්න ඕන ඒගොල්ලෝනේ. එතකොට ඒ පුද්ගලයෙක් දැන් රක්ෂිත බන්ධනාගාරයක ඉන්න පුද්ගලයෙකුට අපකරුවන් හොයාගන්න එක ප්‍රායෝගික අපහසු නිසා අදාළ ව්‍යාජ අපකරුවන් දෙදෙනා ඔහුට හඳුන්වා දුන්නේ කවුද කියලා හොයාගන්න ඕනලු. ඒක මරු තිස්ස සහ දේවා කියලා නේ කිව්වේ. කවුද මේ 30යි දේවයි කියලා හොයාගත්ත නම් හරි. ඊළඟට මේකත් කුමන්ත්‍රණ නැද්ද දන්නේ නැහැ කියලා කියවෙනවා. අද CCTV දාශන ඔස්සේ පරීක්ෂණයක් කරන්න ඕන කියලා කියනවා. ඒ වගේම දැන් මේ අද 10 වෙනකොට ඔහු අධිකරණයට බාර වෙන්න හිටියා කියලා කියවෙනවා. ඊට අමතරව මේ ලොකු ප්‍රශ්නයක් මතු කරමින් තිබුණා. ඒ තමයි මේ දැන් මේ කතාව මේ සාගර කාර්යවසම් මහත්මයා ලොකුවට හයිලයිට් කරන උත්සාහ කරන්නේ අර රංග දිසානායක මහත්මයා ඔහුට සිදු කරාය කියන මේ අතරජනාත්මක කතන්දරය. ඒකත් ලොකුවට උලුප්පා දක්වන්න උත්සාහ කරමින් හිටියා. මොකද ඒකේ කඳවුරේ දේශපාලන ධාරාව ඇතුලේ ලොකු කතාවක් බවට පත් වෙලා තිබුණා. මට හිතා ගන්න බෑ ඒක දේශපාලනික කතාවක් බවට පත් වෙන්නේ කොහොමද කියලා. මෙන්න මේ කොටස මම මේ කොටස ඔබට උපුටා දක්වන්නම්. රංග දිසානායක මහත්මයා කපිල සංසේන මහත්මයාව අල්ලසෝ දූෂණ සුසවාඩ අරගෙන ආවට පස්සේ ප්‍රකාශයක් සටහන් කරගන්න මගේ දිනවකවානුව ඔබට කියන්නම්. මේ ප්‍රකාශ ලබා දෙන්න ඔහු සූදානම් වෙනකොට රංග දිසානායක මහත්තයා ඔහු මුණ ගැහෙනවා. ඔහු කැඳවලා ඔහුට කියනවා යම් කාරණාවක්. එතකොට ඒ කාරණාව ගැන අපි ඔබට වැඩසටහනක් ඉදිරිපත් කළා. ඒකේ මම උපුට ගන්නවා මෙන්න මේ කොටස. මෙන්න මෙහෙම කියනවා. උපුටා ගැනීම කපිල සංසේකර මහත්මයාගේ දියුණු ප්‍රකාශයේ 6 වෙන ඡේදය. මා ප්‍රකාශ කර සිටින්නේ ඉන් අනතුරුව එකී රංග දිසානායක මහතා තර්ජනාත්මක ස්වරයෙන් මා අමතා මේ ඔයාගේ අන්තිම chance එක. මීට සති 2-3කට කලින් මේ වගේම කෙනෙක් ආවා. තමුණු දන්නව ඇතිනේ කවුද කියලා? දන්නේ නැත්තම් මම කියන්නම්. ඒ කෙහෙලියගේ නඩුවේ කෙනෙක්. මිනිහට මම chance දෙකක් දුන්නා. ගත්තේ නැහැ. මිනිහට චෝදනා පත්‍රය බාර දෙන දවසට කලින් දවසේ දෙන්න කලින් දවසේ මිනිහා එල්ලිලා මැරුණා. තමුන්ගේ එකේ ඉන්න අය මම දන්නවා. මහා එකාගේ නමයි පොඩි එකාගේ නමයි කියනවා. අනික තමුන්ගේ වයිෆ් ගැනත් යනුවෙන් පැවසූ බවත් එවිට මා ඔහුගේ මුහුණ දෙස බලා සිටි බවත් එවිට ඔහු ඇයි තේරුණේ නැද්ද? මහින්දයි නාමොලිය ගැන කියනවා. මම ජුඩිෂරියකින් මෙතෙන්ට ආවේ සුද්ධ කරලම දාන්න. ඒක මම කරනවා. මේ chance එක ගන්නවා. නැත්තම් ඉතින් තමුන්ටත් අර මිනිහා කරගත්ත දේ බෙල්ලේ වැලදා ගන්න තැනට මම වැඩ කරනවා යනුවෙන් තර්ජනය කර ඔහු කාමරයෙන් පිටව ගිය බවයි. මොකද්ද මේ කියන්නේ? තමුන්ටත් අර මිනිහා කරගත්ත දේ බෙල්ලේ වැලදා ගන්න තැනට මම වැඩ කරනවා යනුවෙන් තර්ජනය කර ඔහු කාමරයෙන් පිට වී ගිය බවයි. මෙන්න මේ කොටස ටිකක් ආందోලනාත්මක කරුණක් බවට පත්ව තිබෙනවා. එහෙම කරේ නැත්තම් බෙල්ල වැලදා ගන්න තත්වයට මම තමුන්ව පත් කරනවා කියලා රංග දිසානායක මහත්මයා තමන්ට තර්ජනය කළ බව දියුරුම් ප්‍රකාශයක් මගින් මේ පුද්ගලයා අධිකරණයට ගරු මහේස්ත්‍රාත්වරයාට
දැනුම් දී තිබෙනවා. ඒ එක්කම ඔහු අල්ලසෝ දූෂණ වසඟ සභාවට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අර අපි කතා කරපු ප්‍රශ්නගත එයාබස් ගනුදෙනුවේ ලබාගත්ත අල්ලස් මුදල් ඒ ගත්ත ඩොලර් මිලියන 2ක අල්ලස් මුදල් අතරින් රුපියල් මිලියන 60ක් ලක්ෂ 600ක් අවස්ථා 3කදී මිලියන 20 බැගින් මහින්ද රාජපක්ෂ මහතාට තංගල්ලේ කාල්ට නිවසේදී ලබා දුන් බව ඔහු සඳහන් කර තිබෙනවා. ඊට අමතරව ප්‍රියංකර ජයරත්න මහත්මයාට ඒ වගේම චමල් රාජපක්ෂ මහත්මයාගේ පුත්‍රයෙක් වෙච්ච ශමින්දු රාජපක්ෂ මහත්මයාට මේ මුදල් ලබා දුන් බව ඔහු සඳහන් කර තිබෙනවා. දැන් තියෙන ගැටලුව මේ පුද්ගලයා මේ ප්‍රකාශය ලබා දීලා හැරෙනත පෑලෙන් අනිත් අතර දිවුරුම් ප්‍රකාශයක් ලබා දීලා පළවෙනි ප්‍රකාශය ලබා දුන්නේ බලපෑමක් මත කියලා කිව්වට පස්සේ සාමාන්‍ය ක්‍රමවේදය තමයි නිකන් ප්‍රකාශ දෙකම නිකන් අවිශ්වාසජනක තැනකට තල්ලු වෙන එක. අනිත් පැත්තෙන් අර පළවෙනි ප්‍රකාශය තමන් පොලිසිය හෝ යම්කිසි විමර්ශන කණ්ඩායමක් භාරයේ සිටියේදී ලබා දුන්නු ප්‍රකාශය තමන්ගේ ප්‍රකාශයක් නෙවෙයි කියලා දියුණු ප්‍රකාශයක් ලබා දෙන තැනකට පත් වෙනවා කියලා කියන්නේ ටිකක් මේක අධිකරණේ විවාදාපන්න තත්යකට පත් වෙනවා. ඒ නිසාම තමයි නාමල් රාජපක්ෂ මහත්මයා කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාට එන්න කියපු කාරණාව ගැන අහනකොට මාධ්‍ය 12 වෙනිදා නාමල් රාජපක්ෂ මහත්මයා කියනවා ඔව් ඒ ප්‍රකාශ ලබා දුන්නු කෙනාටම බලහත්කාරයෙන් තාජනය කළ ප්‍රකාශයක් ලබාගෙන තියෙනවා. ඔහු විසින්ම මේ ප්‍රකාශය බලහත්කාරයෙන් ගත්ත කියලා දිවුරුම් ප්‍රකාශයක් ලබා දීලා තියෙනවා. ඒ නිසා එවැනි වටපිටාවක් තුළ තමයි අපිට එන්න කියන්නේ. ඒ නිසා මේවා දේශපාලන පරිගැනීම් කියලා නාමල් රාජපක්ෂ මහත්මයා කියන්නේ මෙන්න මේ කාරණාව පදනම් කරගෙන නීතිමය තත්ත්වය පදනම් කරගෙන. එතකොට කපිල චන්ද්‍රසේන මහත්මයා තවදුරටත් ප්‍රකාශ ලබා දුන්නොතින් මේ දිවුරුම් ප්‍රකාශය සහ අල්ලස් කොමිසම ලබා දුන්නු ප්‍රකාශ දෙක අතරේ තිබුණු පරස්පරතාවය ඔහු ප්‍රශ්න කරද්දී අධිකරණය තුළ ලිහි යන තත්ත්වය නිර්මාණය වුණොත් එහෙම ඒක බරපතල අභියෝගයක් වෙන්න පුළුවන් පාර්ශ්ව දෙකකට. එකක් අල්ලස් කොමිසම නිලධාරීන්ට, අනිත් පැත්තෙන් චෝදනා එල්ල වෙන මේ රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒ කණ්ඩායමට. මොකක්ද බල සම්පන්න. එතකොට අල්ලස් කොමිසම පසුගිය 5 වෙනිදා අධිකරණ ඉල්ලා සිටියේ අප ලබා දෙන්න එපා කියන කාරණාව. නමුත් කරුණු ඉදිරිපත් වෙච්ච කාරණා සලකලා බලලා මහේස්ත්‍රාත්වරයා අප ලබා දීමක් සිදු කළා. හැබැයි අප ලබා ගන්න පාවිච්චි කරපු ක්‍රමවේදය සම්බන්ධයෙන් ගැටලුවක් ආවා. නැවත අල්ලස් කොමිසම කිව්වා අප අවලංගු කරන්න කියලා. අප අවලංගු කරා අත්අඩංගුවට ගන්න නියෝග කළා. විත්තිකරු දැන් මිය ගිහිල්ලා. ප්‍රධාන සාක්ෂිකරුවෙක් බව සහ විත්තිකරුවෙක් බවට පත් වෙනවා. ඔහුගේ බිරිඳ මේ සම්බන්ධයෙන් ප්‍රධාන චෝදනා ලැබූ තැනැත්තිය ඇයගේ නමින් සිංගප්පූරුවේ ආරම්භ කරපු බ්‍රූනයි රාජ්‍යයේ කීපයක ආරම්භ කරපු ගිණුම් වලට තමයි මුදල් බැරවී තිබෙන බව තොරතුරු වාර්තා වෙනවා. එතකොට ඇය අත්අඩංගුවට ගන්න කිව්වට ඇය අත්අඩංගුවට ගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් ඔය 2020 වගේ කාලෙදිත් මේ නඩුව ඇදිලා ඇවිල්ලා යහපාලන කාලෙදිත් මේක ඇදිලා ඇවිල්ලා අත්අඩංගුවට ගත්තට පස්සේ වරෙන්තු නිකුත් කරලා පස්සේ උන්ට අප ලබා දීලා උන් ඒ කටයුතු සිද්ධ වුණේ නැහැ. යම් පසුකාමී තැනකට ගියා. ඊට පස්සේ තමයි නැවත මේ ෆයිල් උඩට ඇවිල්ලා මේ විමර්ශන පටන් ගත්තේ. එවැනි වටපිටාවක තුල තමයි විමර්ශන කරමින් තිබෙන වටපිටාවක තමයි මේ අද වාර්තා වෙන්නේ මේ පුද්ගලයා මේ විදිහට අභිරහස් ආකාරයෙන් මියගොස් සිටියා කියන කාරණාව. දැන් අර කෙහෙලිය රමුක්වැල්ල මහත්මයාගේ සිදුවීම ගැනත් ඔබට කියන්නට ඕන. මට මේ පුද්ගලයාගේ නම මතක් වෙන්නේ නැහැ එකපාරම. නිමල් වගේ නමක්. රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු කෙහෙලිය රමුක්වැල්ල මහත්මයා අයථා ආකාරයෙන් මුදල් උපයාගත්ත ආකාරය පිළිබඳව ප්‍රශ්න කරනකොට කෙහෙලිය රමුක්වැල්ල මහත්මයා ලබා දෙන උත්තරයක් මේ මම මණික් පතලක් කළා. මේ මණික් පතලෙන් මට මණික් හම්බුණා. මේ මණික් විකුණලා තමයි සල්ලි හම්බුනේ කියලා. ඔය දේශීය ආච්චිගේ මණික් පල්ල පන්නේ උත්තරයක් ලබා දෙනවා. ඒ ලබා දුන්නට පස්සේ විමර්ශන නිලධාරීන් අහනවා කොහොමද කොහෙද ඒ මණික් හොයාගත්ත වත්ත රත්නපුරේ තියෙන්නේ කියලා. ඊට පස්සේ පුද්ගලයාගේ නමක් කියනවා ඥාතිත්වයකුත් තියෙනවා රමුක්වැල්ල මහත්තයාට. යනවා ඒ වත්තට ගිහිල්ලා ඇහුවම කියලා ඔහුමගේ නිවසේ මේ තමයි ඉඩමේ තමයි මේ පතල කරේ කියලා අහලා ඊට පස්සේ ප්‍රකාශකුත් ලබා දුන්නා. පස්සේ මේ ප්‍රකාශ ඔහු විසින්ම වෙනස් කරනවා. දියුරුම් ප්‍රකාශ උඩපටයක් එතන නිර්මාණය වෙනවා.
ඊට පස්සේ කියනවා නෑ නෑ මේ මෙහෙමයි මේ අපේ ඒ තිබුණ අපේ ඒකේ මුලින්ම කියන්නේ තිබුණ නෑ කියලා. පස්සේ කියනවා දියුණු ප්‍රකාශ ලබා දීලා තිබුණා කියලා. එහෙම සිදුවීමක් වෙන්නේ. ඊට පස්සේ මේ ප්‍රශ්න දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් යනවා මේ ඉදමට. ඉදමට කියලා ස්ථානීය පරීක්ෂාවක් කරලා බලනවා මේකේ කැණීමක් කරලා තියෙනවද කියලා. කැණීමක් කරලා නෑ. ඔන්න ඊට පස්සේ මේ පුද්ගලයා තොරතුරු වමාරන්න පටන් ගන්නවා. කියනවා නෑ මෙහෙමයි මෙතන මම සම්බන්ධයක් නෑ මෙතන හැරුවේ නෑ මෙහෙමයි කියලා ඕඩත් මුදල් ලැබුණු ආකාරයක් ගැන කියවෙනවා. කොහොමද මේක ඇදෙන්නේ? අවසානයේදී ඔහුට අල්ලස්සෝ දූෂණ සභාව පැත්තෙන් කියලා තියෙනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙන්න කියලා. ඒ සඳහා ඔහු සූදානම් වී සිට තිබෙනවා. මට මතක විදිහට මාර්තු මාසේ 4 වෙනිදා වගේ දවසක ඔහුට අධිචෝදනා බාර දෙන්න නීතිපතිව තිබිලා තියෙනවා. චෝදනා පත්‍රය බාර දෙන්න. ඊට පෙර ආතුව ඔහුට හැකියාව තිබිලා තියෙනවා. ඇවිල්ලා මේ ගැන ප්‍රකාශයක් ලබා දෙන්න. මේ ප්‍රකාශය ලබා දෙන්න කලින් තමයි සූදානමක් තිබුණු වෙලාවක තමයි ඔහු එනවා කියලා තිබුණා කියලා ආරංචි වෙන වෙලාවක තමයි ඔහු සියදි නසාගෙන මිය ගොස් තිබුණා කියලා වාර්තා වෙන්නේ. දැන් මේවා හරි උබතෝ කෝටික ගැටලු. මේ මිනිස්සු මෙහෙම මැරෙන්නේ ඇයි? සියදි නසා ගන්න තරමටම ප්‍රශ්නයක්. ඒ කියන්නේ Taman හිර වෙනවා. Tamanට ගෙදර ගියොත් තෝනසී මග ගෙදර ගියොත් අමුනසී මග සිටියොත් තෝනසී වගේ කතන්දරයකට මේ මිනිස්සු පැටලෙනවද? ඒකද මැරෙන්නේ? තොර කපිල සංසේන මහත්මයාට උනේ ඒකද? හොඳ වෘත්තිකයෙක් ඉංජිනේරුවරයෙක් නමුත් උන්ට බරපතල චෝදනා එල්ලේ තිබෙනවා. ඒක පැත්තකින් වංචනිකයෙක් විදිහට චෝදනා එල්ල වෙන්නේ. උන්ට මෙවැනි වටපිටාවක් තුළ ඌට අපිට වාර්තනට ඌට නිවසෙන් දරුවන්ගෙන් පවා බලපෑම් එල්ල වී තිබෙනවා මේ සිදුවීමත් එක්ක. එතකොට මේ කාරණා පිළිබඳව පවුලේ ලොකු කතාබහක් නිර්මාණය වෙනවා. එතකොට ඌ අපිට වාර්තන දැඩි කනස්සල්ලකින් ඔහු හිටියා කියලා තොරතුරු වාර්තා වෙනවා. අරවින්ද සිල්වා මහත්මයාගේ නිවසේදීත් ඔහු ඉන්නකොට ටිකක් කනගාටු වෙන්න ඔහු හිටියා කියලා වාර්තා වෙනවා. මේ සිදුවීම් සම්බන්ධ නැප හම්බෙලා ඇවිල්ලා ගෙවුණු දවස් දෙකක කාලේ. එතකොට මේ තත්ත්වයට ඔහු ඇදවැටුනේ කොහොමද? නිසක වශයෙන්ම මේ සොරකම සිදු වී ඇති බව පිළිගත්තා කියලා කියවෙනවා. එතකොට මේ යාබස් කරන තුනේ ඩොලර් මිලියන 2ක මුදලක් ලබාගත් බව කියවෙනවා. ඒ මුදල බෙදාගත් බව කියවෙනවා. කොහෙටද මේ මුදල ගියේ? කවුද මේ මුදල ගත්තේ? එන් හොරකමක් වෙලා තියෙනවා. හොරා කාපු එකක් නෑ වගේ තත්ත්වයක් තියෙන්නේ. දැන් මේ ප්‍රබල සාක්ෂි විනාශ වෙමින් තිබෙනවා. එහෙම විනාශ වෙන අතර වාරයේදී දේශපාලන කරලියේ දේශපාලන කඳවුරු වලට බෙදිලා දැන් මිනිස්සු මරා ගන්න තැනකට තල්ලු වෙලා තියෙනවා. මේක මේ රංග රාජපක්ෂගේ මරණයට ඒක අමතක කරන්න කරපු තව ඝාතනයක්. මේක කරේ පැලවත් කණ්ඩායමක් වෙන්නේ නැති. මේක කරේ තව හිට් ස්කොඩ් එකක් වෙන්නේ නැති. මේක වෙන කණ්ඩායම් පිටිපස්සේ ඇති. කියලා මේකේ කන්ස්පිරසි තියරි එක නැත්නම් කුමන්ත්‍රණ න්‍යාය නිර්මාණය කරන්න උත්සාහ කරනවා. මේකේ බරපතල කාරණාව තමයි මෙහෙම තත්ත්වයක් තුළ මේ විමර්ශන සම්බන්ධයෙන් කුමන්ත්‍රණ න්‍යාය නිර්මාණය කරගන්න ගිහිල්ලා ඇති කරගන්න අවුල නිසා ලොකු ගැටලුවක් සමාජය තුළ නිර්මාණය වෙනවා. ඉතින් ඔබ දන්නවා පෞගේ මාර්තු 12 වෙනිදා ප්‍රකාශයක් ලබා දෙන්න එන්න කියලා තිබුණු වෙලාවේ තමයි ඔහු අත්තරවලපත් වෙන්නේ. එදා තමයි ඔහුට තර්ජනය කළා කියලා ඔහු කියන්නේ. ඊට පස්සේ එදා අත්තරවලපත් පස්සේ ඔහු මාර්තු මාසේ 18 වෙනිදා තමයි දියුණු ප්‍රකාශයක් ලබා දීලා බන්ධනාගාරේ ඉන්න ගමන් කියන්නේ තමන්ට බලහත්කාරයෙන් කට උත්තරයක් ලබා ගත්තා කියලා. ඊට පස්සේ මාර්තු 19 වෙනිදා අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබා දීලා කියනවා මේ අල්ලස් කොමිසම කියනවා මේ ප්‍රකාශය පදනම් කරගෙන නෑ අල්ලස් කොමිසම කියනවා මාර්තු 19 වෙනිදා මේ සිද්ධියත් එක්ක වාර්තා වෙනවා මේ මහින්ද රාජපක්ෂ සහ ප්‍රියංකා ජයරත්න මුදල් ලබා දුන්නු කාරණාව. ඊට පස්සේ දියුණු ප්‍රකාශයක් එළියට එන්න පටන් ගන්නවා. එදා නඩු තීන්දුව වෙලා නඩු විභාග ගත්ත වෙලාවේ ඔය මං අර කිව්ව කතන්දරේ ඇතුළුව. ඊට පස්සේ මෙතනදී බරපතල කාරණාවක් විදියට තමයි මේක එළියට එන්නේ. මේ ප්‍රකාශයක් ලබා දෙන්නා පුද්ගලයෙකුට අල්ලස් කොමිසමෙන් තර්ජනය කරාද කියන කාරණාව එක පැත්තකින් එහෙම. එතකොට මේ ප්‍රශ්න සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන අය සම්බන්ධයෙන් විවිධාකාරයෙන් ප්‍රකාශ ලබා ගන්න විවිධාකාරී උපක්‍රම පාවිච්චි කරනවා. එතකොට විවිධ උපක්‍රම. ඒතර මේ උපක්‍රම අතරේ ඔබ දන්න දේවල් ටික කියන්න මම දන්නවා විමර්ශන ධාරයෙන් කියනවා වෙන්න පුළුවන්. හැබැයි දැන් මේක දේශපාලනික කාරණාවක් නිසා මේ සිදුවීම බරපතල දේශපාලනික මුහුණුවරකට විතන් වෙමින් තිබෙනවා. අපි පුරවැසියන් විදිහට කළ යුත්තේ මේ දේශපාලන කෝණයකින් මේක කියනකට වඩා මේක ඇතුළේ තිබෙන්නේ බරපතල වංචාවක්. රටේ ජනතාවගේ මුදල්
දේශපාලන වේදයක් නෑ රටේ ජනතාව බදු ගෙවන වැඩ කරන ජනතාවගේ දඩ ගෙවන මේ බදු ගෙවන ජනතාවගේ සල්ලි තමයි මේ හොරකම් කරා කියලා චෝදනා වෙල්ල වෙන්නේ. එතකොට මෙතනදී ජනතාව බෙදෙන්න ඕන හොරකම රකින්න නෙමෙයි හොරකම සොයා ගන්න කවුද හොරකම් කරේ කියලා අල්ල ගන්න. හැබැයි අද අපිට පේනවා ජනතාව පැතිවලට බෙදලා ඉන්නවා. මේ කපිල සංසේන මහත්මයාගේ මරණය ඝාතනයක් මේක නිකන් වෙන කවුරු හරි කරපු එකක් වගේ කතන්දර කියන්න උත්සාහ කරමින් ඉන්නවා. එතකොට ඒ වගේම මේක ඇතුලේ අල්ලස දූෂණ කොන්ස භාව මේකට පටලවන්න සමහර උත්සාහ කරමින් ඉන්නවා. ඒව ඔක්කොම විමර්ශන ඇතුලේ සිද්ධ වෙන කාරණා. දැන් අපි මතු කරානේ දැන් රංග දිසානායක මහත්මයාගේ ප්‍රකාශය ඔහු කළා කියලා දිගුරුම් ප්‍රකාශය තිබෙන කාරණාව ඉතා බරපතලයි. ඔබටත් බෙල්ල වෙලා ගන්න වෙන තත්ත්වයක් නිර්මාණය වෙයි කියලා ඔහු තර්ජනය කරා කියලා කියවෙනවා. එතකොට මේවා විමර්ශකින් හොයාගනි. මේ විමර්ශනය කරන තැන් අස්සක් මුල්ලක් නෑර ස්වාධීනවත්වය ආරක්ෂා කරන කාරණා පිළිබඳව අපි පුරවැසියන්ට හැගහගෙන ඉන්න ඕනේ. එහෙම නැතුව මේ අරකට ඉලව් වෙන්න මේකට දේශපාලන කතා ගැලරි පිනවන්න නොකල යුතුයි කියන එකත් අපි කියන්න ඕනේ. මොකද මෙවැනි සිදුවීම් අද ඊයේ වෙච්ච දේවල් නෙමෙයි. මේ වගේ සීදු නසා ගැනීම ගැන මම කිව්වා ඔබට. යහපාලන රජයේ කාලෙත් සිද්ධ වුණා. ඊට පස්සෙත් සිද්ධ වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පාලන කාලෙත් සිද්ධ වුණා. දනුත් ඒ වගේ කාරණා සිද්ධ වෙන පටන් අරන් තිබෙනවා. ඉතින් මේවා රටම කතා කරපු 2015 යහපාලන ආණ්ඩුව නිර්මාණය වෙන කාලෙත් කතා කරපු බරපතල වංචා මේ. බරපතල වංචා. එතකොට මේවා විභාග කරලා යුක්තිය ඉෂ්ට කරන්න ඕනේ නැද්ද? මේ යුක්තිය ඉෂ්ට කරනකොට ඇයි දේශපාලන වශයෙන් මිනිස්සු පැතිවලට බෙදෙන්නේ කියන කාරණාව ගැන ප්‍රශ්නයක් තිබෙනවා. මේ පොදු ජන පෙරමුණේ අය වුණත් ඒ කඳුර නියෝජනය කරන අය වුණත් කියන්න ඕන දේ තමයි ඔව් මේ රටේ ජනතාවගේ මුදල් කාබාසිනිය කළා කියලා චෝදනා එල්ල වෙනවා නම් ඒ කලේ කවුද කියලා අහලා අපේ සුද්ධ කරලා අපේ කඳවුර සුද්ධ කරලා දෙන්න කියලා කියන්න කොන්දක් තියෙන්න ඕන ඕනෑම කඳවුරක ඉන්න අපක්ෂපාතී වහල් නෝ මිනිස්සුන්ට. නේ දැන් අද පල්ලේගම හේමලතන ස්වාමීන් වහන්සේ අත්තරණ කිරීම සඳහා නියෝගයක් නිකුත් කරලා තියෙන වෙලාවේ සැබෑ බෞද්ධයන්ට කොන්දක් තියෙන්න ඕනේ. ඔව් ඒ භික්ෂුන් වහන්සේ වැරද්දක් කළා තියෙනවා නම් වහම දඩුවම් දෙන්න. මොකද එහෙම දඩුවම් දුන්නොත් තමයි අපේ මේ ශාසනය සුද්ධ කරගන්න පුළුවන් වෙන්නේ. බුදුදහම සුරක්ෂිත කර පෝෂණය කරන්න පුළුවන් වෙන්නේ එහෙම වුණොත් කියලා කියන්න කොන්දක් තියෙන්න ඕන. තමන්ගේ දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෙලා හොරු ඉන්නවා නම් ඒ හොරු නැති වුණාට පස්සේ තමයි දේශපාලන පක්ෂ නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ කියලා තේරුම් ගන්න වහල් මානසිකත්වයක් තියෙන මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕන. ඒ නිසා ඔය මොන කඳුර නියෝජනය කරත් මිනිස්සු මේවා දිහා ස්වාධීන මනසකින් බලන්න පුරුදු වෙන්න ඕන. ඉතින් ඒක මතක් කරන ගමන් අපි කොළම හමාර කරනවා. අර අභ්‍යන්තර කාරණාට තමයි ඔබට කිව්වේ. පොලිසිය පැත්තෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා මේ සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් කරහා වෛද්‍ය පරීක්ෂණ සිදු කරන්න කියලා, අධිකරණ වෛද්‍ය වාර්තාව ලබා ගන්න කියලා. ඒ වගේම මේ පිළිබඳව විශේෂ විමර්ශන කිහිපයක්ම පැවැත්වෙන බව වාර්තා වෙනවා. සෝකුල නිලධාරීන් ඇවිල්ලා අග්නි සලකුණු පරීක්ෂාවට ලක් කරලා තිබෙනවා. ඒ වගේම ස්ථානීය පරීක්ෂා සිදු කරලා තිබෙනවා මහේස්ත්‍රාත්වරයා සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන්. එතකොට අපි බලමු ඉදිරි දින කිහිපෙදී මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙන ආකාරය කොහොමද කියලා. බොහොම සුදුසුමිත් එක්ක සම්බන්ධ වුණාට